අයිබෝවන් පොයින්ට් ඔෆ් view ලංකාවේ පළාත් පාලන මැතිවරණය අත ළඟ තියාගෙන අපි සාකච්ඡා කරනවා ලංකාවේ පළාත් පාලන ව්‍යුහය සම්බන්ධයෙන් සහ ඡන්දෙත් එක මොනවද වෙන්නේ ඡන්දෙන් පස්සේ මොනවද වෙන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා මොනවද වෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන් තමයි පොයින්ට් ඔෆ් view තුල අපේ සාකච්ඡාව දිගහැරෙන්නේ අද අපේ පොඩ්කාස්ට් එකේ ආරාධිතයා විදිහට සම්බන්ධ වෙන්නේ මිලින්ද රාජපක්ෂ අයිබෝවන් මිලින්ද රාජපක්ෂ දන්නේ නැති කෙනෙක් නෙවෙයි සාමාන්‍ය දේශපාලනය සහ මේ වපසරිය ගැන දන්න අඳුරන කතා කරන අයට මිලින්ද රාජපක්ෂ 아무තු කෙනෙක් නෙවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකවරයෙක් ඒ වගේම අපේ දැන් සබ්ජෙක්ට් එක ඇතුලේ ගත්තොත් එහෙම පළාත් පාලනය කියන විෂය ඇතුලේ ගත්තොත් එහෙම කොළඹ මහනගර සභාවේ හිටපු සභිකවරයෙක් ඒ වගේම ලේඛකයෙක් දේශපාලන විචාරකයෙක් මේ වගේ ගොඩක් පැති ආවරණය කරන නිසා පොදුජන පෙරමුණ කියන පක්ෂය නියෝජනය කරමින් වාඩි වෙනවා වගේම දේශපාලන විචාරකයෙක් කියන භූමිකාවත් මේ කෑලි ඔක්කොම එකතු කරගෙන තමයි අද ඔබ අපි වාඩි කරවගන්නේ පොයින්ට් ඔෆ් view පොඩ්කාස්ට් එකට. මිලින්ද දැන් ලංකාවේ පළාත් පාලන ඡන්දය ගත්තොත් මේක පුංචි ඡන්දය කියලා. හරියටම හරි. පුංචි ඡන්දේ වුණාට මේකේ වැඩේ අතරම පුංචි වෙන්නේ නැහැ. මොකද ලංකාවේ හැම කොට්ටාශයක්ම නියෝජනය කරන මේක කේස් එක ඇවිල්ලා මේක ප්‍රශ්නය ඇවිල්ලා ලංකාවේ මං හිතන්නේ මගේ අදහස අනුව ලංකාවේ තියෙන මැතිවරණ ක්‍රම අතරින් සංකීර්ණ මැතිවරණ ක්‍රමය තමයි මේක. මම හිතන්නේ වැඩිම වියදමක් යන වැත්තෙත් මේකට. මේකට තමයි. මොකද හැම කොට්ටාශයකම මිනිස්සුන්ගේ අපි ගමක් කියලා ගත්තොත් එහෙම කොට්ටාශයක්. ඒ ගමේ මිනිස්සුන්ගේ ෆේවරිට්ම මිනිස්සයා. එහෙම නැත්නම් ඒ මිනිස්සුන්ගේ හිත හොඳම මිනිස්සයා. ඒ ගමේ ඉන්න දක්ෂම මිනිස්සයා මොකක් හරි විදිහකට. ගමකින් මිනිස්සෙක් තේරෙනවා. ලංකාවෙම ගත්තොත් 8000කට වැඩි සභිකවරු පිරිසක් ලංකාවේ පළාත් පාලනයට 341 වෙනුවෙන් පත් වෙන්න නියමිතව තියෙනවා. ඉතින් මෙහිද මේක පුංචි නෑ. මගේ අදහස අනුව අපි කතා කරමු මේක. ඔබේ අදහස අනුව මේක පුංචිද ලොකුද කියන එක. මොකද වෙන්නේ පොදු ජන පෙරමුණ නිදහසට? පොදු ජන පෙරමුණ වැදගත්ම ඡන්දෙ මේක. ඇත්තටම මාර වැඩක් එක පොදු ජන පෙරමුණට පක්ෂය හදපුවාම වැදගත්ම ඡන්දෙ උනේ මීට කලින් තිබ්බ ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක. පක්ෂය හැදුනේම ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක බලාගෙන. මොකද ඒකට හේතුව ඒ වෙනකොට අපේ දේශපාලන ව්‍යාපාරෙත් අපි තේරුම් අරන් තිබ්බ ලංකාවේ වැදගත්ම ඡන්දෙ මුකුත් නෙමෙයි ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක කියලා. ඇත්තටම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මම කියන්නේ most beautiful election එක මේක. කැන ගමකින් ගමේ ජනතාව රිජුව ප්‍රජාතන්ත්‍රවාදයට දායක වෙන අවස්ථාවක් මේක. ලංකාවේ දේශපාලනය වැඩ කරන විදිහ අනුව ගමේ කුලය මලය නම්මනම් ඔය සේරම ලෙඩත් මේ ඡන්දෙට බලපානවා. නමුත් මේ ඡන්දේ හරිම ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගේ දොරකොඩට එන ඡන්දෙ මේක. මොකද මේකෙදි පත් කරන්නේ අනේකා නෙමෙයි තමන්ගේ එකා. දැන් පාර්ලිමේන්තු ඡන්දෙදී අපි ඡන්දෙ දෙන්නේ දිස්ත්‍රික්කේ කොනක ඉන්න මිනිහෙකුට. ජනාධිපතිවරණය අපි ඡන්දෙ දෙන්නේ ටීවී එකේ පේන මිනිහෙකුට. මේකෙදී අපි ඡන්දෙ දෙන්නේ ගෙදර එන මිනිහට. උදේ හම්බෙන හම්බෙන. ඉතින් මේක මාර ඡන්දයක් එම්බද. ඊළඟට මේ ලංකාවේ දේශපාලනය ලංකාවේ පොලිටික්ස් කියලා දෙයක් තියෙනවනේ. ඒ ලංකාවේ පොලිටික්ස් වෙන තැනත් මේක. ඒ කියන්නේ ලංකාවේ පොලිටික්ස් කියන එක තීන්දුව වෙලා තියෙන්නේ මල ගෙදර මගුල් ගෙදර දාන ගෙදර බන ගෙදර බෝක්කු පාලං ලයිට් දාන එක මත කානු සුද්ධ කරන එක මත ටකරම් බෙදන එක මත. අන්න ඒ දේශපාලනයේ තියෙන තැන තමයි මේ ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක. අවාසනාවකට තමයි පළාත් සභා මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒක කරන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටොයිලට් මේ වලට දොරවල් හයි කර යන එක, වීදි ලාම්පු දැක්මාම ඒ ෆොටෝස් Facebook දාන එක, පාරේ බැකෝ කරපුවාම ඒකේ ෆොටෝ දාලා අපි සංවර්ධන කටයුතු පටන් ගත්තා. ඒව නෙමෙයි පාර්ලිමේන්තුවේ කාර්යභාරය. ඔයගොල්ලෝ හොඳට දන්නවා. ඒව මෙන්න මෙතන කාර්යභාරය. නේද? ලංකාවේ අර පොලිටික්ස් ලංකාවේ දේශපාලනය කියලා සාමාන්‍ය මිනිස්සු හිතන දේ වෙන ලේයර් එක තමයි මේක. ඇත්තටම මේක ඊටාම මම කියන්නේ මේ ප්‍රාදේශීය සභා ඊටාම හොඳින් ශක්තිමත් කරා නම් පළාත් සභා කියලා දේ ඕන නැති වෙනවා. මේ තියෙන විදිහ අනුව. ඒ කියන්නේ ප්‍රාදේශීය සභාවලට නගර සභාවලට එච්චර හොඳින් බලය බෙදලා වැඩ කරන් ඉඩ දීලා ගමේ ප්‍රශ්න විසඳන්න දුන්නා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට පුළුවන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙන් ඒක අධීක්ෂණය කරලා ප්‍රතිපත්ති හදන වැඩේ පාර්ලිමේන්තුවේදී කරන්න. දැන් මේක සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තමයි කකුසි පෝච්චි බෙදන්නේ. ඉතින් නගර සභාවට ප්‍රාදේශීය සභාවට ඡන්ද ඉල්ලන අයගේ කතාවල පවත්වද්දි කියන්නේ නාමල් හිරේ දාන හැටි. කියන්නේ මේ දෙගොල්ලෝ අයිති නැති දේවල් දෙකක් තමයි දෙගොල්ලෝ කරමින් ඉන්නේ. ඉතින් අපි පක්ෂයක් විදිහට 2018
ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක දිනපු එකෙන් තමයි අපිට බලය ලබා ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ අපි ජනාධිපතිවරණය දිනුවා, ඊට පස්සේ අපි පාර්ලිමේන්තු මැතිවරණය දිනුවා. ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක කවුරු මොනවා කිව්වත් ලංකාවේ තීරණාත්මක මැතිවරණයක් යම්කිසි දේශපාලන පක්ෂයක හෝ කඳවුරක දිසානතිය තීන්දුව කරන්න. ඒ හින්දා තමයි මම හිතන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමා වුණත් ප්‍රාදේශීය සභාවෙන් ප්‍රාදේශ සභාවට ගිහිල්ලා කතා පවත්වන්නේ. මොකද මේ ඡන්දෙදි ඡන්ද ලක්ෂ 4-5ක් අඩු වුණොත් ඒගොල්ලන්ට ඒක හුදෙක්ම ප්‍රාදේශීය සභාවේ දේශපාලනයක් නොවේ, ජාතික මට්ටමින් මේ ආණ්ඩුවට තිබෙන මේ ප්‍රසාදය හෝ අප්‍රසාදය පෙන්න දෙයක් බවට පත් වෙනවා. 2018 අපි දිනපුවාම ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක පොත්ජන පෙරමුණ. ඒකෙන් ගම්මේ වුණේ අලුත් පක්ෂයක් නිර්මාණය වෙනවා කියන එක විතරක් නෙමෙයි. මේ ආණ්ඩුව ඉවරයි කියන එක, යහපාලන ආණ්ඩුව. මේ පිළිබඳ ජනතා විශ්වාසය තවදුරටත් නැහැ කියන එක. ඉතින් එහෙම තමයි පොලිටික්ස් වැඩ කරන්නේ. ඒ නිසා මේ ඡන්දේ පොදු ජන පෙරමුණට ඉතාම තීරණාත්මකයි. අපි ඉන්නේ දැන් 103 කොටේ. එතකොට අපි 103න් 105 වෙනවද? 107.5 වෙනවද? 110ට වෙනවද කියන එක තීරණය වෙන්නේ මේ ඡන්දෙදී. එතකොට අපිට පෙන්වන්න බෑ හෙට 120ක් අරන් පොජ්ජන පෙරමුණට පෙන්වන්න පුළුවන් අපි ක්‍රමිකව වර්ධනය වෙනවා කියලා. ඉතින් තමයි නාමල් හැම දිස්ත්‍රික්කයකටම හැම අපේක්ෂකයටම ඉඩක් දෙමින් කතා පවත්වන්නේ. ඊළඟට අපිට ඉඩක් ලැබිලා තිබෙනවා පොදුවේ විපක්ෂයට ආණ්ඩුවට තිබෙන ප්‍රසාදය හෝ අප්‍රසාදය පෙන්නුම් කරන්න. මේ ඡන්දේ හින්දා තමයි මම හිතන්නේ පෙරටුගාමීන්ගේ ඉඳන් හැමෝම කියන්නේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න, ආණ්ඩුවට තරවටුවක් දෙන්න මේ පාර විපක්ෂයට ඡන්දයක් දෙන්න කියලා. ඊළඟට අලුත් කණ්ඩායම් උදාහරණ විදිහට සර්ව ජන බලය, ඊළඟට පොටුව මේ පාර ඡන්දිල්ලනවා. දැන් මේ හැමෝටමත් ලංකාවේ දේශපාලනයේ ඉඩක් තියෙනවද කියලා Tamanට තීන්දුව කරගන්න පුළුවන් ඡන්දේ මේ ඡන්දේ. ස්වාධීන කණ්ඩායම් සෑහෙන. ස්වාධීන කණ්ඩායම්. ඇත්තට මේ ස්වාධීන කණ්ඩායම් සේරම පොදු ජන පෙරමුණේ කට්ටිය කැඩිලා ගියේවා. මම දැන් ලංකාව පුරාම නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමත් එක්ක රැස්වීම වලට යන හින්දා මම යන හැම කොට්ටාශම දිස්ත්‍රික්කෙම බලනවා කවුද ස්වාධීනව ඉල්ලන්නේ කියලා. හොර ස්වාධීන කණ්ඩායම ඉන්නවනේ අර නිකන් දානේවා. ඒව නම් දැන් එහෙම ඉස්සර වගේ දාන්න ඕනේ නැහැ, මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ, බොරුවට සල්ලි නාස්ති කරනවා. ඇත්ත ස්වාධීන කණ්ඩායම් ගොඩක් අය පොදු ජන පෙරමුණේ අපේ කඳවුරේ හිටපු മന്ത്രിවරු දෙන්නෙත් තුන් දෙනෙක් එකතු වෙලා තමයි දාගෙන තියෙන්නේ. 2018 අපිත් එක්ක හිටපු අය දෙන්නෙත් තුන ගෑස් සිලින්ඩරේට ගිය අය. ගෑස් සිලින්ඩරේට ගිය බහුතරයක් අපි ළඟට ඇවිල්ලා තියෙනවා. සුළු පිරිසක් සර්ව ජන බලයට ගිහිල්ලා තියෙනවා. සුළු පිරිසක් ස්වාධීනව ඉදිරිපත් වෙනවා. එහෙම තමයි මේක බෙදිලා තියෙන්නේ. ඉතින් අපිට මේක වැදගත් ඡන්දයක්. අපි ඒ හින්දා පැය 24ම මේ වෙනුවෙන් මහන්සි වෙනවා. බහැල වැඩ කරනවා. බහැල වැඩ කරනවා. දැන් ඕකත් එක්ක ඔබ මේ ප්‍රශ්නේ අහන එක අසාධාරණ නැහැ. මොකද 2018 ඔබ ඔය කතා කරපු ලීඩ් එක ගත්ත කාලේ වගේම ඒ කාලෙත් ඔබ ඇක්ටිවිටිය පක්ෂය ඇතුලේ සහ මේ මොහොතේ දැන් ඔබ කියන 103 කියන ලෙවල් එකකින් ඉඳන් ඔබ සක්‍රියව ඉන්නවා මේකේ සහ ප්‍රතිපත්ති සම්පාදනය කියන තැන ඉන්නවා. ඔය අර අතිවිශිෂ්ට ලීඩ් එක සහ මේ මොහොතේ දැන් මේ මොහොතේ විපක්ෂය තියෙන තැන. ඒ දෙකත් එක සංසන්දනය කරලා බලද්දී දැන් පළාත් පාලන මැතිවරණ දෙකමනේ අපි කම්පෙයාර් කරන්න 2018 සහ දැන් 2025. ඒ දෙකේදීම ඔබ පක්ෂයක් විදිහට පාවිච්චි කරන උපාය මාර්ග සැලැස්ම ආසන්න වශයෙන් සමානයිද නැත්නම් මේ දෙක සම්පූර්ණ වෙනස් දෙවිදිහකට ඔබ වැඩ කරන්නේ? ඇත්තටම දැන් අපි හිටපු තත්ත්වය එකයි. ඒ කියන්නේ 2018 වෙද්දී අපි ආණ්ඩුවෙන් විශාල හිරිහැර ප්‍රමාණයකට භාජනය වෙලා අපේ පක්ෂ හැම නායකයෙක්ම හිරේ දාලා ඊළඟට අපි ශ්‍රී ලංකා දවස් පක්ෂයෙන් කැඩිලා දේශපාලනය කරන්න පුළුවන් කියලා ඉඩක් ලංකාවේ දේශපාලනේ පෙන්නලා තිබ්බේ නෑ. ලංකාවේ දේශපාලනේ කඳවුරු දෙකයි හිටියේ. තුන්වෙනිය විදිහට JVP හිටියා. ඒතොර කැඩිලා අලුත් බලවේගයක් නිර්මාණය කළ හැකි කියන එක සමාජ ඔප්පු වෙලාවක් තිබ්බේ නැති වෙලාවක තමයි අපි පොදු ජන පෙරමුණ කියලා පක්ෂයක් හදලා වෙලේ SLFP එකත් හැමතරම ඡන්ද ඉල්ලුවා. ඒ ඉල්ලද්දි තමයි අපි ටීම් එකක් හදලා ඡන්දයට දාලා ඒතකොට අපේ ගොඩක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු SLFP මන්ත්‍රීවරු පොහොට්ටුවට ඇවිල්ලා තිබ්බෙත් නැහැ. පොහොට්ටුවට ආවොත් එයාලගේ SLFP මන්ත්‍රීකම නැති වෙනවා. ඉතින් ගොඩක් ඒතකොට අපි දිව්වේ මේක හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සහ පළාත් පාලන කණ්ඩායම් වලින්ම තමයි. ඒ හින්දා ඒක අභියෝගාත්මක ඡන්දයක් අපිට. මේ ඡන්දේ මම හිතනවා ඒ හා සමානව හෝ ඊට වඩා අභියෝගාත්මකයිනේ. අපි පරාජය වෙලා නැවත වරක් අපි දේශපාලන පරිගැනීම් වලට වේගයෙන් ලක් වෙනවා. ඊළඟට අපි පරාජය වෙච්ච අපිට ඡන්දෙ දුන්නු අපේ පරණ පාක්ෂිකයා ඊටාම අසීරු තැනකට පත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවිත කාර්යොත් නෙමෙයි. දැන් අපෙත් නෙමෙයි වගේ. ඉතින් ඒකට ඒගොල්ලෝ දිනා ගැනීම සඳහා අලුත් දේශපාලන
වැඩ පිළිවෙලකට යාමට තරමට වෙලාවක්වත් තිබෙන චන්ද පට ගාල චන්ද එතකොට මිනිස්සුන්ට ඊළඟට බලපු හමතින් දහටේ අපි චන්දිල්ලද්දී මිනිස්සු දනන්ට 2019 වෙදි තව ඉතුරු චන්ද දෙක එනවා කියලා දැන් මෙතන මිනිස්සු දන්නවා තන්ද තව තියෙන අවුරුදු 4කින් ඒත් මිනිස්සු මේවා දිහා බලන විදියකුත් තියෙනවා අපි ආණ්ඩුව එක්ක දින්න ඕන නැත්නම් මේක අවුල් කරනවාද අවුල් කරලා තේරුමක් නැහැ කියලා ගොඩක් අය හිතන්න පුළුවන් ඉතින් එහෙම බලපුවම මේක හරිම උබතෝකෝටික ඡන්දයක් අපිට අපේ හරිම නැරටිව් එක මොකද්ද මිනිස්සුත් එක්ක අපි හදාගන්න සංවාදෙ මොකද්ද ගමේ දේශපාලනය ගැන මිනිස්සුන්ට තියෙන අවබෝධය මොකද්ද දැන් උදාහරණ විදිහට ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම බොරු නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී කතාවක් කරා ජනාධිපතිතුමා කිව්වා එයාලගේ පක්ෂයෙන් හැදෙන ප්‍රාදේශීය සභාවලට තමයි යාලා සල්ලි දෙන්නේ අනිත් අය හදන ප්‍රාදේශීය සභාවල නගර සභාවල ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් ලිව්වට යාලට සල්ලි දෙන්න විදිහක් නැහැ වගේ කතාවක්. ඔබත් මේ සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් විදිහට දන්නවා ඒක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී කතාවක්. එහෙම ජනාධිපතිතුමෙකුට තීරණය කරන්න බෑ 2018 අපි ප්‍රාදේශීය සභාව සහ නගර සභාව දිනද්දී ඒතොරත් අපිට ආණ්ඩුව තිබ්බේ නැහැ. ඒ උනට අපි සභා කරානේ කරන්න පුළුවන්. ඒ නිසා ඒ තර්ජනත් ගමේ මිනිස්සු තේරුම් ගන්න. දැන් අපි දැනගත්තට නෑ එහෙම ජනාධිපතිතුමාට තීරණය කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක කියලා. මිනිස්සු ඒව දන්නේ නෑනේ. ඒකට මිනිස්සු හිතනවා නෑ එහෙනම් පළවෙනි ආණ්ඩු දෙක දීලා තියෙන අයටම මේ ආණ්ඩුවක් දෙන්න ඕනේ කියලා. ඉතින් මෙහෙම අභියෝගාත්මක වටපිටාවක තමයි අපි මේ දේශපාලනය කරන්නේ. ඊළඟට විපක්ෂයේ පොදු විපක්ෂයේ හැසිරීම. ඒ කියන්නේ සජබෙන් සහ UMP. එතන UMP කිසිම දේශපාලන මැදිහත්වීමක් කෙරෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. අන්තිමයි සජබේ දේශපාලන මැදිහත්වීම ඉතාම දුර්වලයි. ඒ කියන්නේ අපි මෙහෙම නෙමෙයි අපි 2015 පස්සේ ප්‍රධාන විපක්ෂ වෙලා ඉදි දේශපාලනය කරන්නේ. දැන් අපි ප්‍රධාන විපක්ෂ නෙමෙයි එහෙම සෙල්ලම් දාන්න. දැන් එහෙම පොලිටික්ස් කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂයට. ඉතින් එතුමලා ඒක කරන්නේ නැහැ. ඒක ඉතාම ඉතින් ඉන්න තරුණ කණ්ඩායමක් මහන්සි වෙනවා මේ කතාව හදාගෙන යන්න. නමුත් ඉතින් පක්ෂයක් විදියට ඒගොල්ලෝ කරනව මදි. ඒකත් පොදුවේ අපි විපක්ෂ සියලු දෙනාට බලපානවා කියන එකයි මගේ අදහස. දැන් ඔබ හිටපු සභිකවරයෙක් නිසා පළාත් පාලනය කියන විෂය කෙලින්ම ඔබ පාවිච්චි කරන්නේ අවුරුදු 4ක් විතර කොළඹ මහනගර සභාවේ සභිකවරයෙක් විදියට. කොළඹ මහනගර සභාවට කම්පෙයාර් කරන එක මම හිතන්නේ එච්චර සාධාරණ නැහැ ලංකාවේ පළාත් පාලන ආයතන. මොකද කොළඹ මහනගර සභාව කියන්නේ ලංකාවේ අමාත්‍යාංශයක් වගේනේ. අමාත්‍යාංශ බහුතරයක් අමාත්‍යාංශ වලට වඩා ලොකුයි. ඊට වඩා සල්ලි තියෙනවා, ඊට වඩා සේවක පිරිසක් ඉන්නවා, ඊට වඩා වාහන තියෙන හැම දෙයක්ම මම හිතන්නේ ඒක වෙන තැනක් කොළඹ මහනගර සභාව කියලා කියන්නේ. කෙසේ ඔබ ඒ සභිකවරයෙක් විදිහට හිටපු නිසා කොහොමද ඒ අත්දැකීම කියන්නේ පළාත් පාලන ආයතනයක සභිකවරයෙක් විදිහට ඉන්න කී අත්දැකීම? එක මේ පළාත් ප්‍රාදේශීය දැන් පළාත් සභා පාර්ලිමේන්තු වගේ නෙමෙයි ප්‍රාදේශීය සභාවල සභිකයෙක් වුණාම නගර සභාවල සභිකයෙක් වුණාම මේක පොඩි පාර්ට් ටයිම් වැඩක්. දැන් මම කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ ෆුල් ටයිම් වැඩක්. අතන පළාත් සභා මන්ත්‍රී කියන්නේ ෆුල් ටයිම් වැඩක්. මොකද එච්චර වැඩ තියෙනවා Tamanට කරන්න. හැබැයි ප්‍රාදේශ සභා මන්ත්‍රී කියන්නේ පාර්ට් ටයිම් වැඩක්. Taman වෙන රස්සාවක් කරන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. එහෙම නොකරන පිරිසකුත් ඉන්නවා. නමුත් බහුතරය තව කඩයක් කරන ගමන් ආණ්ඩුවේ රස්සාවක් කරන ගමන් පෞද්ගලික අංශේ වැඩක් කරන ගමන් එක්ක ව්‍යවසායකයෙක් මොනවා එක්ක නීතිඥයෙක් මොනවා හරි කරන ගමන් තමයි ප්‍රාදේශ සභා මන්ත්‍රී බවට පත් වෙලා තිබෙන්නේ. සභාපතිට තමයි ෆුල් ටයිම් වැඩේ තියෙන්නේ. අනිත් අයට සතියේ සැරයක් ඇවිල්ලා යන්න තමයි විශේෂයෙන්ම තියෙන්නේ තමන්ගේ කමිටු වල. දැන් කොළඹ නගර සභාවේ ඕනනම් ෆුල් ටයිම් වෙන්න පුළුවන්. ඕනනම්. හැබැයි එතකොට ඒ ෆුල් ටයිම් කම හැදෙන්නේ මිනිස්සුන්ගේ වැඩත් එක්ක. මොකද නගර සභාවට වැඩ කරගන්න එනවා දවසකට මිනිස්සු 10 ගාණක්. ඕනනම් മന്ത്രി කෙනෙකුට පුළුවන් ඒ වැඩේම ඉන්න. හැබැයි දැන් එහෙම අපි වගේ කෙනෙකුට කරන්න බෑ. මොකද ඒකේ ආර්ථික ප්‍රතිලාභයක් නැහැනේ. ආර්ථික ප්‍රතිලාභයක් තියෙනවා වැඩ කරගන්න එන මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලනවා නම්. දැන් ඒක අපි වගේ මිනිස්සුන්ට කොහොමවත් කරන්න බෑ. එතකොට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි උදව්වක් ඉල්ලුවොත් නිලධාරියෙකුට කතා කරලා කාවරියට එන්න යවන එක. නැත්තම් අපේ කමිටු වලටයි මීටින්ග්ස් වලටයි සහභාගී වෙලා අපි ප්‍රතිපත්තිමය දැනුම සහ අවබෝධය ලබා දෙන එක. දැන් කොළඹ නගර සභාව වගේ ගත්තොත් අපි හැමෝටම යම්කිසි දායකත්වයක් ලබා දෙන්න ඉඩක් තියෙනවා. මොකද දැන් මහ සභාව 100 ගාණක් ඉන්න තැනක්නේ. ඒතර කතා කරන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ මහ සභාවේ. හැබැයි අපිට ඉඩක් ලැබෙනවා අපේ කමිටුවේදී වැඩ කරන උදාහරණයක් විදිහට සම්පත් නාස්තිය සහ දූෂණය වැළැක්වීම කියන කමිටුව. මම තමයි සභාපති හිටියා දෙපාරක්. ඒක උවිත කලින් හොඳ මිනිස්සු සභාපති වෙලා ඉඳලා තියෙනවා.
මං වාසුදේව සුනිල් හඳුන්නිති ඔය කට්ටිය ඒකේ සභාපති වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඒ කමිටුව කරද්දී මට අන්න දායකත්වය දෙන්න ලැබුණා සභාවට නගර සභාවට. වෙන ඉඩක් නෑ මොකද නගර සභාව හරි ලොකුයි. හැබැයි පරණ මන්ත්‍රීවරු ඉන්නවා ටර්ම්ස් 3-4 හිටපු ඒගොල්ලෝ මේ සිස්ටම් එකත් එක්ක දැන් මේව වෙලා ඒ කම්බයින් වෙලා සිස්ටම එක ඇතුළේ ඒගොල්ලෝ දන්නවා නගර සභාවේ තියෙන සම්පත් භාවිතා කරන්න නගර සභාවේ තියෙන නීති රීති නගර සභාවෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් තැන්. ඇත්තටම ඒව දැනගන්නත් මම ටර්ම් එකක් දෙකක් යනවා. ඒක දැන්න ඒ 3-4 පාරිටු මන්ත්‍රීවරු තමයි දන්නේ. ඒගොල්ලෝ මම බලන් හිටියද ඒගොල්ලෝ ඇවිල්ලා මන්ත්‍රීකම බාරගත්ත දවසේ ඉඳන් වැඩ. ලයිට් හයි කරනවා වෙන්න පුළුවන්, කාණු සුද්ධ කරනවා වෙන්න පුළුවන්. අපේ මන්ත්‍රී ප්‍රතිපාදනත් ඉල්ල ගන්නවා එයාලගේ කාලේ ටික දාගන්න. සබ්ජෙක්ට් එක දන්නවනේ. සබ්ජෙක්ට් එක දන්නවා. ඒ කියන්නේ මම හිතනවා පොඩි ප්‍රාදේශීය සභාවේ වගේ නගර සභාවට එහෙම නම් මන්ත්‍රීවරු ඇවිල්ලා අවුරුදු 3-4ක් යනවා මේක කැරකෙන විදිහ ඉගෙන ගන්න. මොන නිලධාරිය ළඟටද යන්නේ කියලා ඉගෙන ගන්න. කොහොමද ලියුමක් දාගන්නේ කියලා ඉගෙන ගන්න. මන්ත්‍රීවරු කියන්නේ 7-5ක සෙක්‍රටේරියට් සපෝට් එකක් නැති මිනිස්සුනේ. උදෙක්ම නියෝජිත නැති ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උනත් එච්චර හොඳ ප්‍රතිපත්තිමය පිටරටවල සෙනට කෙනෙක් කියහෙම කියලා කියන හොඳ ස්ටාෆ් එකක් වැඩ කරන ආණ්ඩුවෙන් බලා ගන්නවා. උදාහරණ දෙන්න අපේ යාළුවෝ ලොකු විශ්වවිද්‍යාවල ඉගෙන ගත්තා. මගේ යාළුවෝ මාත් එක්ක ඉන්දියා ශාස්ත්‍රයට පුහාවර්ඩ් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ ගිය යාළුවෝ එයාලා යුනිවර්සිටි එකේ ඉවරලා ඉන්ටර්න්ෂිප් එකක් වගේ කරන්න යන්නේ හොඳ සෙනට කෙනෙක් ළඟට. මොකද එතන තමයි රටම ගැන ඉගෙන ගන්න තියෙන තැන. දැන් ලංකාවේ එහෙම නැහැ. ඒතොර හිතන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ගේ තත්ත්වේ අවුරුදු 3-4ක් ගිහලා තමයි මේක මොකද්ද මේ වෙන්නේ කියලා හරි හොයාගන්නේ. ඉතින් එහෙම බලද්දී ඕගොල්ලෝ වගේ ආයතන වලට ලොකු මොකද ඒක ආණ්ඩුවට කරන්නත් බෑ පක්ෂ වලට කරන්නත් බෑ. අපි දන්නවනේ මේ ව්‍යුව ඒ හින්දා තමයි මම හැම වෙලේම third party interventions believe කරන්නේ. ඒ කියන්නේ සිවිල් සමාජයේ වගකීම මොකක්ද කියන එක. එතන තමයි අතම ඕගොල්ලෝ වගේට කාර්යභාරයක් තියෙන්නේ මේ කන්සිලර්ස්ලා මේගොල්ලන්ව එම්පවර් කරලා තියාගන්න මේ සිස්ටම් එක පාවිච්චි කරන්න. දැන් ජනතාව මෙයාලා වෙවන්නේ සිස්ටම් එක පාවිච්චි කරන්නනේ. සිස්ටම් එක යූස් කරන්නනේ. කොහොමද ඒක කරන්නේ කියලා. කොහොමද ඒක පාවිච්චි කරන්නේ. කොහොමද ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. කොහොමද ඒකෙන් ප්‍රතිලාභ ගමට ගෙනියන්නේ. ගමේ මිනිස්සුගේ ප්‍රශ්න හරියට කවුන්සිල් එකට ගේන්නේ කොහොමද? ඒක කවුන්සිල් එකේ ක්‍රියාවලිය ඇතුළට බජට් එක ඇතුළට ඇනුවල් ප්‍රෝග්‍රෑම් එක ඇතුළට ගේන්නේ කොහොමද? ඉතින් ඒ දැනුම දෙන එක ඇත්තටම ඕගොල්ලන්ගේ වගකීමක්. ඒක කණ්ඩායම් නායකයා දෙන්නෙත් නෑ, සභාපතිතුමා දෙන්නෙත් නෑ, කමිෂනර් දෙන්නෙත් නෑ, පක්ෂයෙන් දෙන්නෙත් නෑ. ඉතින් වෙන ව්‍යුහයක් නෑ. එතන තමයි ඕගොල්ලෝ වගේයාගේ කාර්යභාරය ඊටම වැදගත් වෙන්නේ. මම ඇත්තම කියන්න ඕන මම කොළඹ මහනගර සභාවට ගියාම මුලින්ම මේ කොළඹ මහනගර සභාවේ කොහොමද වැඩ කරන්න කියලා ඉගෙන ගත්තේ නගර සභාවේ නෙමෙයි මේ වගේ වර්ක්ෂොප් එකකින්. වර්ක්ෂොප් එකක් කරා අපි සේරම එළියට ගෙනහිල්ලා මේ හැමෝම එක තැනක තියලා මේ ලෝකල් කවුන්සිල් ෆෙඩරේෂන් එකෙන් හරි ඉන්ස්ටිටියුට් එකෙන් හරි මට දැන් හරියට මතකත් නැහැ. ගෙනල්ලා එළිය කට්ටියක් කරපු වර්ක්ෂොප් එකකින් තමයි ඉගෙන ගත්තේ මයි ගෝඩ් නගර සභාව පනත කියන්නේ මොකක්ද කියලා. ඒක හිතන්න දැන් කොළඹ මහනගර සභාවට අපිට කණ්ඩ බොණ්ඩ දෙන්න සල්ලි තියෙනවා, හෝටල් වල නවතින්න සල්ලි තියෙනවා, අනිත් සභා අනාතයිනේ. ඉඳදී ඒක මං හිතන්නේ ඕගොල්ලන්ට තියෙන ලොකු වගකීමක් ඒක. මං ඉගෙන ගත්ත දේ ඒක මේ අවුරුදු 4. ඒකත් එක්ක දැන් ඔබ පටන් ගන්න ඕන කිව්වා මේක මරු මේ කියන්නේ දැන් මේ පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් ඒක ලස්සනයි සහ ගමකින් කොට්ටාශයකින් මිනිස්සෙක් තියෙන එක ලස්සන වැඩක් කියන එක. හැබැයි අන්තිමේ ඔය කියන ප්‍රශ්නේ වල එක දැන් සබිකුරු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. පහුගිය දැන් 2018 ඔබ මොන දීප මැතිවරණයත් එක්ක සබිකුරු සංඛ්‍යාව වැඩි වෙනවා. සමහර සභාව ඩබල් වුණා සබිකුරු සංඛ්‍යාව. ඒකත් එක්ක තනි පුද්ගලයෙක් විදිහට සභිකවරයෙක්ට ප්ලේ කරන්න තියෙන රෝල් එක සීමා සහිත වෙලානේ තියෙන්නේ. ඒකත් එක්ක අර ගමකින් හෝ කොට්ටාශයකින් අපේක්ෂකයක් තීරණයකින් වාසියක් තියෙනවා සහ ඒකේ මිනිසුගේ choice එක හරියට පේනවා. මේ පැත්තෙන් සභිකවරයාට තනි සභිකවරයෙක් විදිහට ගත්තයි මිනිස්සුන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ රෝල් එක ප්ලේ කරන්න. මම හිතන්නේ මගේ පෞද්ගලික අදහස මේක තමයි හොඳම ක්‍රමය කියලා. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනයේ මේ ව්‍යුහාත්මක ඒ කියන්නේ හරිම තාක්ෂණය භාවිතාවෙන් නැති එහෙම පොලිටිකල් ප්‍රොජෙක්ට් එකකනේ අපි ඉන්නේ. ඒ කියන්නේ හිතන්න ඕනෑම മന്ത്രി කෙනෙකුට කමිටුවකට වාට ඊමේල් එකක්වත් යවන්න බෑනේ ලංකාවේ. ඒ කියන්නේ මේක කිසිසේත්ම අපේ සිස්ටම් එකේ නෑනේ മന്ത്രിතුමාව හම්බෙන්න පුළුවන් මලගෙදරක ඉදි වගේ දැක්කොත්නේ. හරිම දුරස්ත ක්‍රියාවලියක්නේ. ඒතර ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය සහ
ඇඩ්මිනිස්ට්‍රේෂන් එක පරිපාලනය ගවනන්ස එක මිනිස්සුන්ට හම්බෙන පළමු සහ එකම තැන මට පේන විදිහට මේ ප්‍රාදේශීය සභාව. ඒත් පළාත් සභා මන්ත්‍රීවරයා කියන්නේ කිසිම දෙයකට හරිම අන්ධභූත තැනක් පළාත් සභාව වෙන්නේ ලංකාවේ. මොකද ගමට මේ මිනිස්සෙක් හිටියාම එයාට කරන්න පුළුවන් දේවල් බලන්න එකක් ගමේ ප්‍රශ්න සභාවට ගෙනයන්න පුළුවන් ගමෙන් ඒකට සභාවෙන් ඒකට උත්තරේ ගමට ගේන්න පුළුවන්. එයාගේ කාර්යභාරය ඒකනේ. එයා වෙන මහ ලොකු වැඩ කරන්න යන්න හොඳත් නැහැ. ඉතුව කමිටු වලින් බලා ගන්න දෙන්න ඕනේ. එයාට කමිටුවට දෙන දායකත්වයෙන් කමිටි ස්ටේජ් වලදී. ඊළඟට ඕනම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඔය ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ෆෝන් එක ආන්සර් කරනවා. මොකද ඕනම ලංකාවේ දේශපාලන ක්‍රමයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මැතිවරණ ජයග්‍රහණය සහ පොලිටිකල් ප්‍රොජෙක්ට් එක රැඳී තිබිලා තියෙන එකම තැන ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමා. උන් තමයි තීරණය කරන්නේ කාටද මනාප දෙන්නේ කාවද රැස්වීම වලට ගේන්නේ. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ම ජාතික දේශපාලන ඉන්න අය ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ෆෝන් එක ආන්සර් කරනවා. ඒ හින්දා මම හිතනවා මේ ප්‍රාදේශ සභා මන්ත්‍රී ජනතාවට පොලිටිකල් බ්‍රිජ් එකක් අනිත් පැත්තෙන් ඇඩ්මිනිස්ට්‍රේටිව් බ්‍රිජ් එකක්. එහෙනම් මම හිතන්නේ මේ ප්‍රමාණය තියාගන්න ඕන. මම මේ ක්‍රමයට 100%ක් එකඟයි. මේකේ තියෙන අනිත් කාන්තාව කොච්චරක් ඉන්න ඕනද නම් ඒවා ද්විතීක කාරණා. ඉවා කොටස් වශයෙන් අපිට අපේ බුද්ධිය ලොකු වෙද්දී සමාජය දියුණු වෙද්දී විසඳ ගන්න පුළුවන් ඕන ප්‍රශ්න. නමුත් හැම වසමකටම නේද මේකට අපි මං හිතන්නේ හැම වසම් වලට කොට්ටාසයක සමහර කොටස් වල වසමක් දෙකක් තියෙනවා. හැම කොට්ටාසයකටම නියෝජිතයෙක් ඉන්න ක්‍රමය මරු. ඒකෙන් අපිට පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන් ඕන. අයින් කරලා මධ්‍යම ආණ්ඩුව දක්වාම එකපාර යන්න පුළුවන් මේ වැඩේ විසඳ ගන්න. අර වැඩේ තියෙන්නේ අපි අර මැද පළාත් සභා පාසල් පළාත් සභා ඉස්පිරිතාල ඒ වගේ දේවල් හදලා තියෙනවනේ ඔය දෙක තුනක් ඒව කළමනාකරණය කරගන්න කොහොමද කියන එක මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒකට මොඩිෆයිඩ් විදියකට පළාත් සභා ක්‍රමය ගැන අපි හිතන්න ඕන කියන එකයි මගේ අදහස. දැන් පක්ෂයේ ප්‍රතිපත්තිය මොකද්ද මේ වෙද්දී පළාත් පාලන ඡන්දෙත් එක්ක ඔබේ පොහොට්ටුව යටතේ තරම් කරන අපේක්ෂකයින්ට මෙන්න මේක අපේ ප්‍රතිපත්තිය කියලා ඔබ මකරි පික්චර් එකක් දීලා තියෙනවා. මොකක්ද ඔබ දීලා තියෙන චිත්‍රය ගමේ මිනිස්සුන්ට මෙන්න මේකයි ඔබ කියන්න ඕන කියන එක සම්බන්ධයෙන්. මේක පොදු ජන පෙරමුණේ හරිම ක්ලියර්නේ. මොකද 1994 ඉඳන් ලංකාවේ ප්‍රාදේශ සභා ටික කරලා තියෙන්නේ අපි. ඒතොර මේ රටේ පාර්ලිමේන්තු බෝකුවක් කානුවක් ලයිට් එකක් දාලා තියෙනවනම් අනිවාර්යෙන් ඒක කරලා තියෙන අපේ දේශපාලන කඳවුරේ. ඒක ගැරන්ටි. එතකොට මේ මෑත කාලීනව විශේෂයෙන්ම 2010න් පස්සේ ආරම්භ වෙච්ච නාගරික සංවර්ධනයත් 100%ම අපේ ව්‍යාපෘතියක්. ඒකෙන් තමයි ඊළඟ ලෙවල් එකට ඩෙවලොප්මන්ට් එකට ආවේ කෙනෙක්. يعني අපි මේන්ටේන් කරමින් තමයි හිටියේ. ප්‍රාදේශ සභා සනගර සභාව අපි මේන්ටේන් කරනවා. ඊට පස්සේ ගෝඨ තමයි අර්බන් ඩෙවලොප්මන්ට් මිනිස්ටර් වුණාට පස්සේ සෙක්‍රටරි වුණාට පස්සේ 2010 මේන්ටේන් කරන තැනින් එහාට ගිහලා මේක ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකට ගෙනාවේ. කියන පාර මෙම මේන්ටේන් කර හිටිය පස් තල යා තමයි ඇවිල්ලා කිව්වේ නෑ අපි දැන් ගල් අල්ලන්න ඕන දාන්න ඕන මල් හිටවන්න ඕන වතුර ගලාගෙන යන විදියක් හදන්න ඕන. එහෙනම් මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අපේ ලංකාවේ කිසිම වෙන දේශපාලන කඳවුරකටවත් හිතා ගන්නවත් බැරි විදිහට මේක 94 ඉඳන් දැන් අවුරුදු 20ක් විතර මේ වැඩේ අපේ 100%. මේ හින්දා මම හිතනවා මේ දේශපාලන ව්‍යාපෘතිය පහසුවෙන්ම ගමට ගෙනියන්න පුළුවන් අපේ මන්ත්‍රීතුමාට අපේ කෙනාට. කියන්න දේවල් තියෙන අපිට විතරමයි. අපිට විතරමයි කියන්න දේවල් තියෙන්නේ මේ හදපු ඒ නිසා යාට අපේ මන්ත්‍රීවරයා මේ ඔය JVP ආරමේ මන්ත්‍රීවරු වගේ නෙමෙයි ගමේ හිටපු මිනිහෙක්. සාමාන්‍යයෙන් අපේ කඳවුරුවර මන්ත්‍රීවරයා කියලා කියන්නේ ගමේ දුකට සැපට එන මල ගෙදර මගුල් ගෙදර එන බණ ගෙදර පිරිත් ගෙදර එන පන්සලත් එක්ක ඉන්න එහෙම මිනිහෙක්නේ අපේ මන්ත්‍රීතුමා. එහෙනම් ඒ මිනිහට ගයක් ගන්න යන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ ඡන්දේ සම්පූර්ණයෙන්ම ફોකස් කරලා තියෙන්නේ අපි කරපු වැඩ ටිකයි ඊළඟ ස්ටේජ් එකට යන්න ඕන වැඩ ටිකයි තියෙන්නේ අපේ ඔළුවේ. ඒ උදාහරණ විදිහට මම ලංකාව පුරාම යද්දී අපේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා නැගිට්ටෝලා ඔබතුමා කරපු කැමැතිම වැඩ දෙක කියන්න. ඔබතුමිය කරපු කැමැතිම වැඩ තුන කියන්න. ඒතකොට කියනවා මම දැන් මාතෘ නිවාසේ තනි තට්ටුවට හැදුවා. කිලෝමීටර් 17ක් කාපට් දාන්නට මම 12ක් දැම්මා. ඊළඟ ස්ටේජ් එකට අපි තමයි දන්නේ හැම එකේම. ඒ නිසා මම හිතනවා හොඳම ගමේ සංවාදය කරන්න පුළුවන් දැන් මෙමය. අපි දැන් JP එකෙන් කැන්වසින් ඇවිල්ලා කියන්නේ හොරු අල්ලනවා, නාමල් ලබන සතිය හිරේ දානවා.
ඒ වගේ දේවල් අපේ මන්ත්‍රීවරුන්ට කියලා කියන්න විදියක් නැහැ. ඊළඟට ගමේ මිනිස්සුත් තේරුම් ගන්න ඕන ප්‍රාදේශීය සභාවට ඡන්දෙ දුන්නා කියලා එකක්වත් වෙන්නේ නැහැ කියලා. ඒකට ජනාධිපති කෙනෙක් පත් කළා පාර්ලිමේන්තුවේ 159ක් දුන්නා. මෙතන මේ ටික කරන්න පුළුවන් වෙන්නේ ගමේ මන්ත්‍රීවරුන්ට ගමේ වැඩේ. ඉතින් අපි එහෙන්ද කියලා තියෙන්නේ මිනිස්සු තේරුම් ගත්තත් නැතත් අපි අපේ මේ ඡන්දේ අපේ මුළු වැඩේම තියෙන්නේ ග්‍රාමීය සංවර්ධනය පදනම් කරගත් දේශපාලන සංවාදයක්. ඔව් දැන් ඕකත් එක්ක මේ වන්දන මිනිස්සු ගාව මේ අදහස් තියනවාද කියලා. නමුත් මේ පළාත් පාලන සිස්ටම් එක ගත්තොත් එහෙම මේවා මේ ආදායම උත්පාදනය කරන ඕන ආයතනනේ. ඒ කියන්නේ හරියට බලද්දී ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි concept එකනේ මේක ඇතුළේ රන් වෙන්න ඕන. හරියන මයිකක මිනිස්සු ගාව ඒ අදහස කොච්චර දුරට තියෙනවාද කියන එක දන්නේ නැහැ. මොකද ගොඩක් මිනිස්සු කුණුවදන එක සහ ඔබ මතක් කරපු ওই බේසික් සංවර්ධන කාරණා ටික මත තමයි පළාත් පාලන ආයතනයක් කියන එක මනින්නේ. පළාත් පාලන දැන් මේ පක්ෂයේ ප්‍රතිපත්තියත් ඇතුළේ මේක තියෙනවා නම් ඕකේ, නැත්නම් ඔබේ අදහස උන ප්‍රශ්නයක් නෙමෙයි සම්බන්ධයෙන්. පළාත් පාලන ආයතනයක් තනියෙන් නැගිටින, තනියෙන් තමන්ගේ ආදායම උත්පාදනය කරන ආයතනයක් පිටිට සංවර්ධනය වෙන එක හොඳයිද? එහෙම ආයතනයක් තියෙන එක සුදුසුද ලංකාවගේ රටකට? මොකද්ද ඔබේ අදහස? දැන් මම මේ පොඩ නිදහස් වෙළඳපොළ විශ්වාස කරන කෙනෙක් නේ. මම හිතනවා ඒක නැතුව මේ කිසි ප්‍රොජෙක්ට් එකක් දුවන්නේ නැහැ. උදාහරණ විදිහට මම ඊයේ පෙරේදා තර්ක කරා සංස්කෘතිය ආගම පවා දුවන්නේ නිදහස් වෙළඳපොළත් එක්ක අනුගත වුණොත් විතරයි. උදාහරණ විදිහට ඉන්දියානු සංස්කෘතිය, කොරියානු සංස්කෘතිය, ජපාන් සංස්කෘතිය වගේ මේ වියට්නාම් සංස්කෘතිය දැන් අලුතින් එළියට එන ඒවායි කෑම බීම ඇඳුම් පැළඳුම් ඒ සංස්කෘතීන් පවා ලෝකයේ මහා සංස්කෘතීන් ගොඩට එකතු වෙමින් පවතින. ඒගොල්ලෝ නිදහස් වෙළඳපොළත් එක්ක එකතු වෙලා ඒවා බිස්නස් බවට පත් කරලා තියෙන හින්දා ලංකාවේ කිසිම දෙයක් පිළිබඳ ව්‍යාපාරික අදහසක් නැහැ අපිට. මම දන්නේ ඒක කොහොම වෙච්ච දෙයක්ද කියලා. මෙච්චර හොඳට ට්‍රේඩ් වල හිටපු අපි, ඒ කියන්නේ ඩච් අය, පෘතුගීසීන්, මැද පෙරදිග අය, චීනු එද්දි අපි හොඳ ට්‍රේඩ් නේෂන් එකක්. අපි දේවල් හදලා ලෝක වෙළඳපොළට විකුණමින් හිටියේ. හැබැයි අද අපි අන්තිම දුර්වලයි ඕනෑම දෙයක් ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට. හැමදේම ආණ්ඩුවෙන් නිකන් ගන්න, ආණ්ඩුවෙන් ගන්න, කියන්නේ රස්සා පවා ආණ්ඩුවෙන් දෙන්න ඕන කියලා හිතන, හැමදේම අධ්‍යාපන හැමදේම ආණ්ඩුව දෙන්න ඕන කියලා හිතන ඉතාම නරක යැපුම් සුබ සාධන මානසිකත්වයක ජීවත් වෙන ජාතියක්. එහෙව් ජාතියක් ආයේ ප්‍රාදේශීය සභා, නගර සභා ලාභ ලබන තැන් වලට පත් කරන්න හිතනවා කියලා අමුතුවෙන් හිතන. මම කියන්නේ මුළු චින්තනය හදන්න නැතුව මේ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හදාගන්න බෑනේ. එතකොට දැන් නගර සභා, ප්‍රාදේශීය සභා වලත් මම ගොඩාක් മന്ത്രിවරු ආහාරමේ හම්බුනම කතා කරපුවා මෙයාලගේ තර්ක තමයි නෑ ඉතින් අපිට ආණ්ඩුව දෙන්න එපැයි. නෑ ඉතින් ආණ්ඩුව කරන්න එපැයි මල්ලි. ඒක ආණ්ඩුවේ වගකීමනේ. තමයි හැමෝගෙම. ඒ කියන්නේ ඇයි මේ කාටවත් ටාගට් එකක් දීලා නෑ. මේ කාටවත් එහෙම මානසිකත්වයක් හදලා නෑ. මේ කාටවත් කියලා නෑ. උදාහරණයක් විදිහට මට මතකයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගත්තාම ජනාධිපති වුණාම ඔය රූපානි සංස්ථාව ITN එකේ ඉඳන් පාඩු ලබන සේරම ආයතන වලට පණවිඩයක් එව්වා. මං ලබන මාසේ ඉඳන් මහා භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ නැහැ. තමතර සල්ලි හොයන්න සවයි වෙන්න කියලා. ඒතර මිනිස්සු සවයි වුණා. මිනිස්සු සල්ලි හොයාගත්තා. දැන් ඒ එහෙම නැතුව දැන් අපි කියන ඕගොල්ලෝ ලාභ ලබන තැනට මේ සභා හදාගන්න කියලා. ලාභ ලබන මේ ආදායම උත්පාදනය කරන තැනට. කියලා කවුරුත් මොකුත් කරන්නේ නැහැ. අවුරුදු අන්තිමට ආය ආණ්ඩුවෙන් සල්ලි දෙනවා. කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. හැම മന്ത്രി කෙනෙක්ම හැම සභාපති කෙනෙක්ම දන්නවා මේක මේ බොරු කතාවක්. අපි මාසාන්තිමට සල්ලි දෙනවා. එහෙම නැත්නම් අපි වැඩ කරන්නේ නැහැ. මේ ඒගොල්ලොත් පුරුදු වෙලා ඉන්නවා මිනිසුන්ට කියන්නේ නෑ තාම සල්ලි ආවේ නෑ කරන්න දෙයක් නෑ කියලා. දැන් මාර වැඩක් ජනතාවට වෙන්නේ. ජනතාව Tamanට ළඟම මිනිහව පත් කරලා සභාවට යවනවා. ඒ මිනිහා නිදාසන උත්තරයක් දෙනවා තව කවුරු හරි මේක කරන්නේ නෑ කියලා. ඉතින් මං කියන්නේ මේ පොදු අදහස. ඒ කියන්නේ අපි වෙළඳ පොළත් එක්ක යන්න ඕනේ කියන එක උදාහරණ විදිහට මම දැක්ක අද උදේ SMS එකක් ගම මම ඔළුවේ අත ගහගත්තා. අද උදේ දැකපු නරකම ප්‍රවෘත්තිය. ශ්‍රී ලංකන් එයාලයින් එක පෞද්ගලික කරන්නේ නැහැ කියලා ආණ්ඩුව තීරණය කරාලු. කියන්නේ මේ ආණ්ඩුවත් ඉවර වෙන්නේ මේවත් එක්ක. හැම ආණ්ඩුවම ඉවර කරේ මේ ප්‍රධාන පෙළේ ආයතන කීපයක් එකතු වෙලා. ශ්‍රී ලංකන් එයාලයින් එකට අවුරුද්දට බිලියන 300ක් විතර ගෙවනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් එයාලයින් අපි මේ ඔෆිස් එකේ ඉන්න කට්ටිය දැන් ගෙන්න ලැහුවොත් එimhe කී දෙනෙක් ශ්‍රී ලංකන් එයාලයින් එකේ ගිහිල්ලා තියෙනවද කියලා. ඕන එක්කෙනෙක් ගිහිල්ලා ඇති. ඉතුරු මිනිස්සු සේරම බදු ගෙවනවා බිලියන 300ක්. ඔය දේශපාලඥයෝ ඉහළ නිලධාරි ටිකටයි කෝල් අරන් වෙලාව වෙනස් කරගෙන හොඳ සීට් අරගෙන යන්න මේක පවත්වාගෙන යන්න. ශ්‍රී ලංකන් එයාලයින් එක මේක සෙල්ලම් බඩුවක් කරන් ඉන්නේ හැමෝම. හැම එන ආණ්ඩුවම මේ නිලධාරි කීප දෙනාට රැවටෙනවා මේකට. රැවටුන්නේ නැත්තේ රනිල් විතරයි.
රනිල් විතරමයි ගැන රනිල් විතරයි බයනතුව මේකට මුණ දුන්න ඒ නිසා මේ ශ්‍රී ලංකනයාලා ඉන්න එක බිලියන 300ක් පාඩු ලබල ආණ්ඩුව නඩත්තු කරනවා කියලා හිතනවා නම් කොහොමද කියන්නක ප්‍රාදේශීය සභාව සල්ලි හොන තැනට පත් කරගන්නේ මානසිකත්වය මකට මුලින්ම හදාගන්න ඕනේ මානසිකත්වය ඒක මන්ද උදාහරණයක් ජනතා විමුක්ති පෙරමුණ වගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලන පක්ෂයකට ඒ කියන්නේ තමන් කියන දේ පල්ලෙහාය කරන එහෙම පක්ෂයකට තමයි මේ වගේ වැඩි සමහරට කරන්නත් පුළුවන්. බිම ඒ කියන්නේ භූමියේ කාඩර් එකක් ඉන්න. ඕන එයාලට කියන්න පුළුවන් මෙහෙමයි දැන් එයාලා දෙන උඩින් දෙන හමුදාව වගේ උඩින් දෙන එක පල්ලෙහා අහනවනේ. එයාලා උඩින් කිව්වොත් එම කතා කරන මේ ප්‍රාදේශීය සභා සේරම ආදායම 125කින් වර්ධනය කරලා පෙන්නන්න ඕනේ. නගර සභා ආදායම 150කින් වර්ධනය කරලා පෙන්නන්න කිව්වොත් එයාලගේ වැඩ කරයි. අපේ ඇයට කිවට අපේ ගන අපේ උඩින් කිවොත්තම මෙම කරල පෙරු අපේ සබතුන සම පිස්සු කෙරට අපිට නව කරන්න සලේම කරන අපි පක්ෂ දාලා යනවා කියලා වගේ පොරන්න අපේ ඉන්න තේහින්ද මේක කරන්න සමට මෙයාලට පුළුවනුත් ඕන්න අදහස තියෙන අපි ඔයම මේ කතා කරන චින්තනය තියෙනනම් පුළුවන් එක කැන මේ තිරසාරෝ පාත්වාරයට පුළුවන් වෙයිද ලංකාවගේ රටක කැන වෙනස් වෙන සමංගහන ආර්ථිකය ඉක්මනින් වෙනස සහ අපි රටක් විතර සම්පූර්ණයෙන් ගත්තොත් එහෙම ලෝකේ විවිධ කඳවුරු මත යැපෙන කණ්ඩායමක් එහෙම තියෙද්දි මේ රටටත් අපි ජාතික මට්ටමේ ගත්තොත් එහෙම රටටත් මේ ආර්ථිකය එහෙම තැනකට ගේන්න අමාරු වෙනවා කියන්නේ මේ පුංචි ගමක තියෙන ටවුන් එකක තියෙන පළාත් පාලන ආයතනයේ පුළුවන් විදිහට එකපාරකට කරන්න පුළුවන් එක වරකට අපිට කරන්න පුළුවන් හැබැයි තිරසාරව පවත්වාගෙන පුළුවන් දැන් මෙහෙමනේ වෙනස් වෙන්නේ අපි කරන වැඩ අපේ ඒ කාලෙට හිතන දේවල් ඒ කාලෙට ඒ ප්‍රශ්නවලට රෙස්පොන්ස් කරන විදිහ තමයි වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ නැති දෙයක් තියෙනවා අපේ ජීවිතවල. ඒ තමයි වැලියුස් වටිනාකම්. දේශපාලන වටිනාකම් වැදගත් මෙතනදී. කියන්නේ අපේ වටිනාකම් පද්ධතියට හර පද්ධතියට අපි එකතු කරගන්නවා නම් අපි යන්නේ වෙළඳපොළ ප්‍රමුඛ කරගෙන. එහෙම නැත්නම් අපි යන්නේ මෙන්න මේ ටික ප්‍රමුඛ කරගෙන. එතකොට මේක තිරසාර වෙනවා. උදාහරණයක් විදිහට මගේ දේශපාලනය මං තිරසාරව පවත්වාගෙන යන්නේ අද. කියන්නේ ඔයාට කිසිම දෙයක් හොයාගන්න බෑ මගේ දේශපාලනයේ මීට අවුරුදු 5කට හෝ කලින් කියපු දෙයකට මං දැන් කන්ට්‍රඩික්ට් වෙනවා. මං කන්ට්‍රඩික්ට් වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් චතුරංග බේසිංගට වෙලා තියෙන්නේ. ඔව්. චතුරංග බේසිංග මන්ත්‍රීතුමාගේ Facebook එකේ ඉඳලා 2020 හරිය මේ කියපුවා තමයි දැන් කට්ටිය කමෙන්ට් දාලා උඩට ගන්න. ඇයි එවෙල කියප එක නෙමෙයි දැන් කරන්න වෙලා තියෙන්නේ. හැබැයි ඇයි අපේ එහෙම නැත්තේ මම මේක දුවන්නේ මගේ පොලිටික්ස් වැලියු බේස් මම ජාතිකත්වය පිළිබඳ මගේ අදහස කුමක්ද වෙළඳපොළ පිළිබඳ මගේ මම අපි හාඩ්කෝ අදහස් ලෙෆ්ටිස් අදහස් තියෙන වෙලාවේ අපේ දේශපාලන කඳවුර මම හිටියේ වෙළඳපොළත් එක්ක දුවන්න ඕන කියලා ආණ්ඩුව බිස්නස් කරන්න ඕනේ නැහැ හැමදාම මම LGBT රයිට්ස් වෙන දැන් මේ ට්‍රම්ප් වෙනස් වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ මිලින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැහැ LGBT රයිට්ස් සම්බන්ධයෙන්. මම ඉන්නේ ඒක වෙනුවෙන් පෙනී සිටිනවා. බලය බෙදීම. මම ඉන්නේ 100% අපි ලෝකල් කවුන්සිල් වලට මේවට උඩරිම බලතල දීලා බලය තව විමධ්‍යගත කරන්න ඕන කියලා. ආණ්ඩුවේ රෝල් එක මීට වඩා ඉෆෙක්ටිව් ඇන්ඩ් එෆිෂියන්ට් කරන්න ඕන කියලා. බර අඩු කරන්න ඕන කියලා. ඒව මම කවදාවත් වෙනස් කරේ නැහැ. එහෙනම් මම කියන්නේ ඕනෑම දෙයක් තිරසාර කරගත හැක්කේම අපේ වැලියුස් වලට එක ගෙනාවුත්. උදාහරණයක් විදිහට ලංකාවේ ලෝකල් කවුන්සිල් කියන්නේ ආදායම් උත්පාදනය කරන ඒ ආදායම නැවත ජනතාව වෙනුවෙන් රීඉන්වෙස්ට් කරන ඉන්ස්ටිටියුට් එකක් කියන වැලියු එක තිබ්බොත් විතරයි මොන අර්බුදේ ආවත් මොන ක්‍රයිසිස් එක ආවත් ආදායම බිඳුවක් ලබන තැනට ආවත් අර විදියට හිතන්නේ. ඒ සිතුවිල්ලනේ තිරසාර වෙන්න ඕනේ. ඒතකොට ඊට ගැලපෙන ඇක්ටිවිටිස් හදාගන්න. සමහරලාට උදාහරණයක් විදිහට දුප්පත් ප්‍රාදේශීය සභා 20කට මහා නියෝගයක් ඇවිල්ලා 100% ආණ්ඩුව සම්බන්ධ වෙන්න ඕන වෙයි. ඇමරිකාවේ මොච්චර බලය බෙදලා තියෙන තැන ලොකු ගිනි අරගෙන කුඩු නම ෆෙඩරල් ආණ්ඩුව බහින්නේ වැඩේට. එහෙම නැතු පැකේජ් එකක් දෙනවා ෆෙඩරල් ආණ්ඩුවේ. මෙහෙත් එහෙමයි. නමුත් අර චින්තනය වැලියු එක වෙනස් කරගන්න හොඳ නැහැ. මම හිතන්නේ සස්ටේනබිලිටි කියන එක රඳා පවතින්නේම ඒ වෙලාවේ අපි කරන දේවල් මතවත් අපි දෙන රෙස්පොන්ස් එක මතවත් නෙමෙයි අපේ වැලියු සිස්ටම් එකට අපි මේක ඇතුළත් කරගෙන තියනවාද කියන එක මත. දැන් එළඹෙන ඡන්දයෙන් පස්සේ ඔබේ කඳවුරේ කණ්ඩායම පොහොට්ටුවේ පිරිසක් පළාත් පාලන ආයතන මම දන්නේ ඒක සංඛ්‍යාත්මක කොහොම වේද කියලා 150 ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් සමහරවිට මේ පාර පළාත් පාලන ඡන්දෙත් එක එන්න පුළුවන් මේ සභාපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් උනත්
කෙසේ හෝ පවතින ක්‍රමය ඇතුලේ ඡන්දෙන් ඉදිරිපත් වෙලා සභාවට පත් වෙන ඔබේ කඳවුරේ කණ්ඩායම සභාවට පත් වුණාට පස්සේ මේ විදිහට සැලසුම් කරලා තියෙන්නේ අපි රයිට් අපි සම්පූර්ණ ප්‍රතිපක්ෂව ඉන්නවා සියලුම දෙයට සාමාන්‍ය අපි සාමාන්‍ය මෙච්චර කල් ආපු දේශපාලන සංස්කෘතියත් එක්ක මම අහන්නේ එහෙම වුණ නිසා පක්ෂ කොයි කතා කරොත් අන්තිමේ වෙන්නේ යෝගනේ බිමට ගියාට පස්සේ ප්‍රතිපක්ෂවම ඉන්නවා නැත්නම් අපි යම් මට්ටමක මෙන්න මේ වගේ ප්‍රතිශතයකින් අපේ සහයෝගය පවත්වා ගන්නවා එහෙම අදහසක් ඒ කියන්නේ ඉස්සරහට වෙන දේ සම්බන්ධයෙන් සැලසුමක් තියෙනවා ඔව් අනිවාර්යයෙන් අපේ සභිකයෝ කිසිම අවස්ථාවක තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධනයට සහ ප්‍රගමනයට අවශ්‍ය කරන යෝජනාවලට විරුද්ධ වෙන්නේ නැහැ. ඔබට පේනවා ඇති ඒක අපේ දේශපාලනයේ මේ පාරවල් වල හිටගෙන ඉඳලා හැම වැඩේටම විරුද්ධ වෙලා බෝඩ්ඩු උස්සන් ඉඳලා මේක කාලකන්ණි කරන දේශපාලනයක් නෙමෙයි. අපි මේ ආණ්ඩුව ගැනත් අපි කියන්නේ අපි බලය ලබාගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙන් ඡන්දකින් පමණයි කියලා නැවත. අපි මගදී බලය ලබා ගන්න කඩාකප්පල් ක්‍රියාකාරීත්වවල නැහැ. එහෙනම් අපි මේ චින්තනයේම ප්‍රාදේශීය සභාවලටත් යනවා. ප්‍රාදේශීය සභාවලටත් කවුරු බලය පිහිටෙව්වත් අපේ සභිකයෝ ඒ යෝජනාව ප්‍රදේශීය සංවර්ධනයට දායක වෙන එකක් නම් ඒ යෝජනාවෙන් පාට පක්ෂ දේශපාලන ભેදකින් තොරව ප්‍රජාවට හොඳක් වෙනවා නම් අපේ අය ඒකට උදව් කරයි. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ උඩින් ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ කියලා නෑ නෑ අපේ ඒකනේ මම කිව්වා අපේ උඩ චින්තනය මොකක්ද කියලා. අපේ උඩ චින්තනය ක්ලියර්. අපේ උඩ චින්තනය තමයි මේ ආණ්ඩුව කරන මහ ජනතාවට සිතක් වෙන. දැන් මේ ආණ්ඩුව දැනට අපිට විරුද්ධ වෙන්න කොහොමද යන්නේ? මොකද දැනට අපි කරපුවා විතරයි මේ ආණ්ඩුව කරන්නේ. අපි කරපු වැඩ පිළිවෙල තමයි මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්නේ. ඒක කොහොමත් ප්‍රශ්නයක් නෑ. ඒ නැතත් අලුත ආණ්ඩුව කවදා හරි අලුත් දෙයක් කරන්න පුළුවන් නේ. ඒ කරන දවසත් ඒක මහ ජනතාවට හිත තියෙනවා අපි ඒකට අනිවාර්යෙන් 100%ක් උදව් කරනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් එළඹෙන සභිකවරු කොයි පක්ෂයෙන් හරි වෙන්න පුළුවන් සභිකවරු ඔබ මේ මතු කරපු හරි අපි අපේ පළාත් පාලන ආයතන අපි රෙවෙනියු එක ජෙනරේට් කරන ආයතනයක් බවට පත් කරනවා ආණ්ඩුවෙන් සල්ලි ගන්න නැතුව අපි පුළුවන් උපරිමයෙන් අපි දුවනවා ඒ වගේ තැනකට එනවා නම් සහ ඔබ මතු කරපු විදිහට පළාත් පාලන ආයතනයක සභිකවරයා කියන්නේ සභිකවරයා හෝ සභිකවරිය කියන්නේ ෆුල් ටයිම් වැඩ කරන්න බැරි එහෙම කියන්නේ යම් විශේෂ තත්ත්ව මත විනා එහෙම ෆුල් ටයිම් වැඩ කරන්න අමාරු මිනිස්සෙක් නම් ඇත්තට මේ මිනිස්සයා වෙනස් කරගන්න ඕන ක්වොලිටිස් මොනවද සභිකවරයෙක් විදිහට පත් වුණාට පස්සේ මේක විශේෂයෙන්ම කාන්තාවන්ගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නයක් මේ දෙක කියන්නේ කාන්තාවට අමාරුයි ඒක පාරට ඒ චේන්ජ් එක ගන්නවා කියන ටිකක් අමාරුයි ඒක සියලුම සභිකයන්ට මේ දෙන දීමනාව වැඩි කරන්න සභිකයන්ව සියලු දෙනා පිහිටවන්න ඕන රාජ්‍ය සේවයේ යම්කිසි වැටුප් පරිමාණයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව පිහිටවලා තියෙනවා වගේ ආණ්ඩුවේ මන් දන්න එක කාර්යාල කාර්ය සහායකාරී වෙන්න පුළුවන් මොකක් හරි වැටුප් තලයකට පිහිටවන්න ඕන. එතකොට මන්ත්‍රී කෙනෙක් ආපම අවුරුදු 4 යාට පඩියක් හම්බ වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් වේදමක් තියෙනවා, කන්න පුළුවන්, යන්න එන්න පුළුවන්. මල ගෙදරක මගුල් ගෙදරක යන්න පුළුවන් එම්පවර් වෙනවා. දැන් ඇයි මේ മന്ത്രിතුමියන්ට මේ ප්‍රශ්නේ ලොකුවට තියෙන්නේ മന്ത്രിතුමිය යැපි ඉඳලා තියෙන්නේ මෙච්චර කලුත් හස්බන්ඩ්ගේ. ගෙදර වැඩ තමයි කර ඉඳලා තියෙන්නේ. දැන් മന്ത്രിවරියක් වෙලා ගෙදර හස්බන්ඩ් රණ්ඩු වෙනවා පිස්සු තමයි මේ එක එකගේ ප්‍රශ්න බලන්නේ. ගෙදර ළමයි ඉස්කෝලේ යවන්නේ නැද්ද කියලා. ඒ වගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා එක මේගොල්ලන්ව වැටුප් තලයක පිටවන්න ඕනේ. ඒක තමයි මගේ පළවෙනි යෝජනාව. දෙවෙනි එක තමයි ඕගොල්ලන්ගේ කාර්යභාරය. මොකද්ද මේගොල්ලන්ට දෙන අපි පුහුණුව දීලා අතාරින්න මේ අවුරුදු 4 කොහොමද මේගොල්ලොත් එක්ක ඉන්නේ මේ ඉඳලා හිටලා වර්ක්ෂොප් කරලා මේ වැඩේ ගොඩ දාන්න බෑ මේක කන්ටිනියස් මොනිටරින් කවුන්සලින් මේගොල්ලොත් එක්ක එන්ගේජ් වෙන ව්‍යාපෘතියක් තියෙන්න ඕන අපි තව මහන්සි වෙන්න ඕන කියලා ඔව් අනිවාර්යයෙන් මේ වර්ක්ෂොප් 3-4ක් කරලා ගොඩ දාන ප්‍රොජෙක්ට් එක නෙමෙයි මේක අපි මේක ඇතුලේ හිටියනේ මේකේ තියෙන අමාරුව ඒක දෙවෙනි එක මේ අනිත් අයගේ තියෙන සහයෝගය ඊළඟ එක තමයි මේ වැටුප් පද්ධතියකට වගේ පිහිට දැම්මොත් විතරයි අපිට මේගොල්ලන්ව රෙස්පොන්සිබල් කරන්න පුළුවන්. දැන් සභිකයෝ කියන්නේ ගරු තනතුරක්. මම 7-5කට විශ්වාස කරන්නේ නැති දෙයන්නේ. ගරු තනතුරු කියන එක සම්පූර්ණ ලෝකෙ තියෙන ලොකුම බොරුව. ඒ කියන්නේ ඒ මිනිහ අපිට රෙස්පොන්සිබල් උත් නෑ. කරන වැඩේ කරන්නේ දැන් මම නම් යාළුවෙක්ගෙන්වත් උදව්වක් ගන්න ගරු. හැමවෙලෙම මේක උන්ටත් අපේ ප්‍රයෝජනයක් තියෙනවා අපිටත් යාළුවෙන් ප්‍රයෝජනයක්. එහෙම නෙවෙයි මේ ලිබරල් ලෝකෙ වෙන වැඩ කරන විදිහක් නෑ. very simple මේක. උදව්වට යාළුකමට දැන් මේ മന്ത്രിවරු ඇවිල්ලා තියෙන නිකන් උදව්වට. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු පඩි නෑ එහෙම නාපුවම මේ මන්ත්‍රීතුමාට වැඩේ නෑ මේ අපිටත් මේ මොනවාද මේ රුපියල් 12000 හම්බෙන්නේ එහෙමනේ එහෙම බෑ මේ ජනතාව නියෝජනය කරන මේ මිනිස්සු රෙස්පොන්සිබල් කරන මේ ගරු තනතුරු දීලා
කැසුවෙච්චා තනතුරු ඒවා විහිලු ඒව ලෝකෙ වැඩ කරන්නේ නැහැ කොහෙවත් අලුත් ලෝකේ සෙල්ෆ් ඉන්ට්‍රස්ට් එකේ නැහැ නේවා එහෙනම් මේක ප්‍රොෆෙෂනල් වෘත්තියක් කරන්න ඕනේ එහෙම කරොත් හැමෝටම ඇඳුමක් ගන්න සල්ලි තියෙනවා වාහනයට තෙල් ගහ ගන්න පුළුවන් මෝටර් සයිකලයක් ගන්න පුළුවන් ජීවත් වෙන්න පුළුවන් මේ අවුරුදු තුන දැන් එන කාටවත් මේ අවුරුදු තුන ජීවත් වෙන්න බෑ unless otherwise පොඩි කොමිසියක් මොකක් හරි වැඩක් කරගන්න කයෙන් හරි ගතමනාවක් ගත්තොත් හැර හැබැයි දැන් ඔය මේ හරි අපි ජොබ් එකක් විදිහට මේක හැදුවා කියලා කියමු. දැන් අපි දැන් 2018 වගේ පක්ෂ ගණනාවකින් කරපු වැරද්ද ආපහු වුණොත් එහෙම දිගට මේ කියන්නේ කාන්තාව ගත්තොත් එහෙම ගෙවල් වල හිටපු මිනිස්සුන්ගේ ගිහිල්ලා අස්සම් කරගෙන ලිස්ට් එක හැදුවානේ. එහෙම පත්වෙච්ච ලිස්ට් එකෙන් සභාවලටත් ගියානේ. පවුනේ මිනිස්සු රෝල් එක දන්නෙත් නැහැ මොකද්ද දන්නෙත් නැහැ. ඉතින් එහෙම ඩමී කියලා කියන්නේ පක්ෂ ඒගොල්ලන්ට කියන්නේ ඩමී කියලා. මම අහනවා මම අයියේ කොහොමද කාන්තා නියෝජනය කොහොමද හරියට දාලා තියෙනවද? මල්ලි වෙනත් ලොකු තේරුම් ගන්න අපි ඩමී ටිකක් තමයි දාලා තියෙන්නේ. එන ඩමී දානවා කියන එක ලීගලයිස් වෙලා තියෙන්නේ දැන්. ඉතින් ඒක පක්ෂවලින්ම කරන වැරද්දක් නේ. පක්ෂවලින් කරන්නේ ඒක. ඇයි එහෙම කරන්නේ? මං ආයෙත් එතෙන්න. මොකද මං ඒකට එකඟයි. ඩමී දාන්න වෙලා තියෙන්නේ ඇයි කියලා. ඩමී දාන්න වෙලා තියෙන්නේ මොකටද කවුරුත් එන්නේ රුපියල් 12000 දෙන වැඩකට තමන්ගේ ගෙවල් වල ළමයිගේ වැඩ හස්බන්ඩ්ලාගේ වැඩ තමන්ගේ මේ අනිත් ජීවිතේ වැඩ දාලා මොකටද දෙන්නේ? කවුරුවත් මොකටද දෙන්නේ? මම නගර සභාවේ අවුරුදු 3ක් ඉඳලා ඉල්ලා අස්සුනා. මොකටද කාලේ කන්නේ කියලා. මොන කාලේ කෑමක්ද අපේ ජීවිතවල? මම නම් අයි මුණා මං ඉල්ලා අස්සුනේ මන්ත්‍රීකම වෙන කෙනෙකුට දුන්නා අපේ පක්ෂේ. මම මේ පාර ඡන්ද ඉල්ලන්නෙත් නැත් ඒකයි. මොන කාලේ කෑමක්ද මේ ව්‍යාපෘතිය? ඒ කියන්නේ මොකක් හරි අපිට වෘත්තීයමය ගෞරවයක් ඊට අදාළ පිළිගැනීමක් ඊට අදාළ වටිනාකමක් දෙන්නේ නැත්නම් මොකටද දෙන්නේ කවුරුත්? මොකටද මේ മന്ത്രിවරියෝ කවුරුත් මේ മന്ത്രിවරිය වුණාට පස්සේ සාරියක් ගන්න පඩියක් නැත්තම් මෝටර් සයිකලෙට තෙල් ටිකක් ගහ ගන්න බැරි නා මේ Tamanට යන්න බැරි වුණාම හවස ළමයි ඉස්කෝලේ යනවාම ත්‍රිවිල් එක දාලා ගෙදර යවන්න බැරි නම් මේ ඇත්ත ලංකාවේ සමාජෙනේ මේ සේරම ජීවත් වෙන්නේ මේ මහා කාන්තා විමුක්ති ලොකු ටොක්ස් දීලා මේක විසඳන්න බෑනේ ඇත්ත සමාජ වැඩ කරන විදිහට උත්තර හොයාගන්න පෙමුලින්ම එහෙම කරන්න තු මොකටද කවුරුත් එන්නේ ඉතින් අන්තිමට වෙන්නේ හස්බන්ඩ්ට දේශපාලනය පවත්වාගෙන යෑමට ගෙදර ඉන්න වයිෆ්ගේ නම බොරුවට දානවා මේ මන්ත්‍රීවරියන්ගේ 180ක් විතර බොරු ඩමීස් ඒක තමයි මේකේ ට්‍රුත් එක. ඒකයි මම කියන්නේ සේට්ටම කලින් මේක වෘත්තීයම මට්ටමට ගේමු කියලා. හරි. මේ පාර ලිස්ට් එක කොහමද දුන්නේ? ඩමි වලින්ද නැත්නම් හැම පක්ෂයකම ඩමී පිරීලා. මේව කවුරුත් කියන්නේ දැන් අනිත් අය කියයි නෑ කියලා මම කියන්නේ මේ අපිට බොරු කරන්න එපා. අපි වගේ උදේ ඉඳන් රැ වෙනකම් පොලිටික්ස් විතරක් කරන මිනිස්සුන්ට අපිට වෙන chance එකක් තිබ්බා පොහොට්ටුවට. පොහොට්ටුවට තිබ්බ chance එක තමයි පොහොට්ටුව තමයි මේ පාර ලංකාවේ වැඩිම අලුතෙන් කට්ටිය ඡන්දෙට දාන්න පුළුවන් වෙච්ච පක්ෂයක් අපි. දැන් සජබෙටේ මෙහෙම බෑනේ. අපිට පුළුවන් මොකද අපි ගොඩක් අය නෑ පරණ අය. එහෙනම් අපිට පුළුවන්කමක් තිබ්බ මේ නාමල්ගේ තරුණකමයි මේ සේරම එක්ක විශාල තරුණ පිරිසක් ඡන්ද ඉල්ලන්න දාන්න. අර අපි වෙනම ප්‍රෝග්‍රෑම් එකකුත් කරනවා කියන අති විශාල තරුණ කාන්තාව පිරිස මම හිතන්නේ මට ඔට්ටුවක් දාන්න පුළුවන් වැඩියෙන්ම තරුණ කාන්තාව ඡන්ද ඉල්ලන්නේ අපේ පක්ෂේ. ඒ chance එක අපිට ලැබුණා අපිට ඉඩ ආපු හින්දා. ඒගොල්ලෝ කාලයක් තිස්සේ අපිත් එක්ක දේශපාලන කරපු අපේ කාන්තා සංවිධානය තරුණ සංවිධානය ශිෂ්‍ය සංවිධානය ළමයි. තමයි අපිට තියෙන chance එක. ඉතින් අපි මේ පාර ඩමිත් නැත්තේ නෑ. හැමෝම ළඟ ඩමි ඉන්නවා. නමුත් අපේ බහුතරයක් හොඳ තරුණ අපේක්ෂිකාව දාගන්න පුළුවන් වුණා. ඔව්. ඕකත් එක්ක තියෙන ප්‍රශ්න මම ඔබේ මේ පොහොට්ටුව නෙවෙයි අපි සියලුම පක්ෂවල අපි ගත්තොත් එහෙම තරුණ පිරිසක් ඉන්නවා සහ අලුත් පිරිසක් ඉන්නවා කියලා අපි හිතමු විශේෂයෙන් මම හිතන්නේ ජාතික ජන බලවේගයේත් යම් ඒ කියන්නේ පළාත් පාලනට අලුත් පිරිසක් ඇති. දේශපාලන අලුත් අය නැතුව ඇති. සභාවලට අලුත් පිරිසක් එයි. මේ අයට ඔබ කිව්වගේ සැලකිය යුතු කාලයක් යයි මේ පළාත් පාලනය කියන විශාලම විශේෂ මහනගර සභාවගේ එතනකට ආවට පස්සේ සෑහෙන කාලයක් මේක අල්ලගන්න කොහොමද මේක දුවන්නේ කියන එක. ඒකත් එක්ක මේ අල්ලගන්න යන කාලයත් එක්ක සහ මේ විෂය ගැන දැනුම සීමා සහිත වීමත් එක්ක සමහර වෙලාවට ඔළුවේ තියන් ඉන්නවා මාර ලොකු ප්ලෑන් එකක්. හැබැයි සභාවට ආවට පස්සේ තමයි දැනන්නේ පළාත් පාලනය මේකනේ අපිට කරන්න පුළුවන්. මේ සීමාවේ තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. පාර මෙහෙම හදන්න ඕන කියලා හිතුවට බෑ. මේකේ තියෙනවා rules and regulations තියෙනවා. ඒක ඇතුළේ අපිට වැඩ කරන්න වෙන්නේ කියන එක. දැන් ඕවා මේවා තේරුම් අරගෙන ඕවට සෑහෙන කාලයක් යයිනේ. දැන් ඒ කාලය තුල ඔය ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙන කාලය තුල පළාත් පාලන ආයතන කොහොම දුවයිද සමහරවිට දුවන්නත් පුළුවන් මේක වැටෙන්නත් පුළුවන්. ඔබට පුරෝකථනයක් තියෙනවද මේ වගේ දේවල් සම්බන්ධයෙන්? දැන් මේකට එක ඔය ලැප් එක හැදෙන්න එක හේතුවක් තමයි ඔය ගැප් එකේ එන්න මේ ඡන්ද වේලාවට තියන්නේ නැති එක. මෙච්චර හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටේ මේ ලෝකල් කවුන්සිලුයි පළාත් සභා ඡන්දයි කල් දාන විදිය බලන්නකො. ඒ කල් දාන මිනිස්සු නීතියෙන් දඬුවම් දෙන්න ඕනේ.
පළාත් සභා ඡන්දේ කල් දාමු යහපාලන ආණ්ඩුවටයි ලෝකල් කවුන්සිල් ඉලෙක්ෂන් එක කල් දාපු අපේ ආණ්ඩුවේ අදාළ නිලධාරීන් දේශපාලක නීතියෙන් දඬුවම් දෙන්න ඕන මේ කරන වැරැද්දට. කොච්චර ලොකු වැරැද්දක්ද ප්‍රජාතන්ත්‍රවාදී කොහොමද එහෙම එක එක සෙල්ලම් දාලා මේ විදියට හැල්ලු කරන්නේ? ඒකෙන්නේ මේ ગેප් එක එන්නේ. නැත්නම් මේක කන්ටිනියුස් වුණොත් ඉන්ස්ටිටියුට් එක මිනිස්සු හැදෙනවා ඒක. දැන් මේ ગેප් එකෙන් ગેප් එකට එන්නේ. ඒතකොට හිටපු മന്ത്രിවරු වෙන වැඩවලට ගිහිල්ලා මේක හැම වෙලේම ඔහේ අලුත් පිරිසක් ඇවිල්ලා කරගෙන ඔහේ තැනක් බවට පත් වෙනවා. මම දන්නවා පළාත් සභා ඡන්දේ තියන්න දුන්නේ නැත්තේ පාර්ලිමේන්තු മന്ത്രിවරු. ඊළඟ ලේයර් එක හැදෙන්න දෙන්නේ නැතුව. ඊළඟ ලේයර් එක හැදෙන්න දුන්නේ නැහැ. හිතන්නකො මම ගෝඨාභිෂේක කොච්චර අඬලා තියෙනවද පළාත් සභා ඡන්ද තිබ්බේ නැත්තේ ඇයි කියලා. තිබ්බනම් අද මේ වෙලාවේ පළාත් සභා තියෙනවනේ. ප්‍රාදේශ සභා ඡන්දේ අර වෙලාවේ හරි වෙලාවේ තිබ්බනම් මේ හැමෝම මේ පොලිටිකල් ගේම් එක ගහන එකෙන් තමයි මේ ඉන්ස්ටිටියුට්ස් ෆේල් වෙලා තියෙන්නේ. ඒකට අපේ කඳවුරෙත් වැරදි තියෙනවා අනිත් කඳවුරෙත් වැරදි තියෙනවා. හැමෝම මම සතුටුයි මේ ආණ්ඩුව මේ කොහොම හරි මේ අමාරු මේ ඡන්ද ටික කරන එක මම අගය කරනවා. තව අවුරුදු කීපයකට ෂුවර්නේ කියන්නේ. අනිවාර්යයෙන් කවුරු හරි ඉන්නවනේ. ඉන්නවනේ ජනතා නියෝජිතයෙක්. ඒකනේ වැදගත් දේ. ඇත්තට මං ඡන්ද දිනපු ගමන් මට යුරෝපියන් කවුන්සිල් එකේ මීටින් එකකදී ડોක්ටර් නිහාල් අබේසිංහ හම්බුණා. NPP එකේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටියේ මං අපේ පක්ෂෙන් ගියේ. මම වාඩි වෙච්ච ගමන් මං කිව්වේ මහලේකම්තුමා එක දෙයක් කරන්න. ආණ්ඩුව විදියට ඡන්ද ටික ටක් ගාලා තියන්න. අපි පරදිනවා, ඔයාලා දිනනවා ප්‍රශ්නයක් නැහැ. ඡන්ද ටික තියන්න. ඒතකොට මිනිස්සු ඉන්නවා මොක්කු හරි. ජනතා නියෝජිතයෝ ඉන්නවා මේ වගේ. කවදාරි අපි ඡන්ද දිනා ගන්න එක වෙනයි. කවදාරි අපි ඔයාලව පරද්දන එක වෙනයි. නමුත් මේ ඡන්ද ටික ඉක්මනින් තියන්න කියලා ඇත්ත වෙලේ පොරොන්දුනා නැහැ. අනිවාර්යෙන් මිලින්ද මේ ඡන්ද ටික තියනවා විශේෂයෙන්ම තරුණයටත් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන්න පළාත් සභාවේ ප්‍රාදේශ සභාවේ වැදගත් අපි ඒ ඡන්ද ටික කරනවා කියලා. මම විශ්වාස කරනවා පළාත් සභා ලෝකල් කවුන්සිල් ඡන්ද දෙකම නොතිබ්බ එක හේතුවක් කියලා අරගලේට. මම හිතනවා මගේ කියවීමේ මම ලොකුට ඕන අපි දවසක ඒ ගැන කතා කරමු. ඒ දෙකේ ඉහළ පෙළේ හිටපු හැම තරුණයෙක්ම මොකක් හරි පක්ෂකින් ප්‍රාදේශ සභාවක හරි පළාත් සභාවක හරි ඉන්න മന്ത്രിවරු වෙන්න පුළුවන් අය. ඒගොල්ලන්ගේ දේශපාලන තරහ මේ ඩෙමොක්‍රැටික් සිස්ටම් එකට එන්න තිබ්බ ඉඩ අපේ ලොක්ක අවුරලා තිබ්බා. අවුරලා තමයි මේ පරිප්පුව සේරමලා කෑවේ. මේවා මේ තෙල් ලයිට් ගැන ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සර්කල් එක මැද්දෙන් කෝටු දාලා මේ වීල් එක හිර කරපුවම වෙන දේවල් මේ. මම සතුටුයි මේ ඡන්ද කොහොම හරි තියෙන එක. ගැන අපි දිනන පරදින එක පොලිටික්ස්. that's okay. ඒක ටෙක්නිකල්. ඒක පොලිටික්ස්. වැඩේ කියනවා නම් හරි. කියනවා නම් හරි. දැන් අපි ඉවර කරමු. අන්තිමට අවසාන වශයෙන් ගත්තොත් එහෙම මේ පාර ඉදිරිපත් වෙන බලන් ඉන්න අලුත් පරණ සබික මේ අපේක්ෂකෙන් ගත්තොත් එහෙම ඔබ මේ දේශපාලන පුළුල්ව දකින මිනිස්සෙක් විදිහට සහ පක්ෂයක් ඇතුලේ සක්‍රීය දේශපාලන මිනිස්සෙක් විදිහට මොකද්ද කියන්න තියෙන්නේ මේක දුවා ගන්න විදිහ ගැන අපි ඇඩ්වයිස් එකක් දෙන්න කිව්වොත් ඔබ අලුතෙන් ප්‍රාදේශ සභාවට ඡන්ද ඉල්ලනවා නම් කරන්න ඕන දේවල් දෙක තුන මම අපේ පක්ෂෙ උන්ට කියන එකම හැමෝටම කියන්නම්කෝ. එක මේ ඡන්දේ සම්පූර්ණයෙන් දුවන්නේ කැන්වසින් වලින්. ගෙයින් ගෙට යන්න. ඒක තමයි පොලිටික්ස් කියන්නේ. ගෙයින් ගෙට ගිහිල්ලා කතා කරලා පොඩි ලීෆ්ලට් එකක් ලියා ගන්න. රෝනියෝ හරි ප්‍රින්ටින් කරගන්න. මම කවුද? අපේ පක්ෂෙ මොකද්ද? මම මේ පක්ෂෙන් ඡන්ද දෙන්නේ මට ප්‍රාදේශ සභාවට ගිහිල්ලා වැඩක් කරන්න ඕනේ. තනි පිටුවක පිටු දෙක කොලේ දෙපැත්තේ print කරගන්න. ඒ 5 කොලයක් ගහගන්න. ඒ 4 කොල නැත්නම් ඒ කොල දෙකට නමලා. අතින් කපන්න print කරලා. යන හැම ගෙදරටම දෙන්න. මේක වියදම් වෙන්නේ නැහැ මේ ඡන්දේ. වියදම් වෙන්නේ තමන් එක්ක ඕන තව දෙන්නෙක් එක්ක යන්න. උන්ටත් තේ අරන් දෙන්න ඕනේ නැහැ මේ ඡන්දේ. අර යන ගෙවල් වලින් තේ දෙනවා. ප්‍රශ්නයක් නැහැ මේක නිකම්ම කරන්න පුළුවන් ඡන්දයක්. අඳුරන කාට හරි කියන දවල්ට කෑම ටිකක් දෙන්න කියලා එද්දී මම අපේ මේ හැමෝටම කියන්නේ මේ ඡන්දේ එහෙම කරන්න. පෝස්ටර් ගහලා නම්මනම් කරලා වැඩේ හාන්න එපා. එහෙම අවශ්‍ය නැහැ. වියදම් කරන්න එපා. මේ ඡන්දේ 7-5කවත් වියදම් කරන්න පුළුවන් හොඳම ඡන්දේ. ඊළඟට රැට මේ කාලේ දේශපාලන සංවාද බලන්න. YouTube එකේ තියෙන දේශපාලන සංවාද බලන්න. මොකද මේ මාසේ පොලිටික්ස් ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. තමන්ගේ පක්ෂ දේශපාලන නායකයන්, තමන්ගේ පක්ෂ දේශපාලන මේ මං කියන පාර්ලිමේන්තු බොරුවට කෑ ගහන්නව නෙමෙයි. ප්‍රශ්න වලට උත්තර දෙන්නේ හොඳ මතවාද. ඒ ටික බලා ගන්න. ඒ ටික කියව ගන්න, ඒ අදහස ගන්න. පත්තරේ කියවන්න. හැමදාම බැරි නම් වීකෙන්ඩ් පත්තරේ අරන් ලොකු ලිපි ටික කියවන්න. ගොසිප් නෙමෙයි. නනු නිලියෝ කන බොන ඒවා මෙනු ගෑනු මිනිස්සු පැල්ලා ගියවන මේ හොඳ ඒවා බලන්න. මේ මාසේ පොලිටිකල් පුරුද්ද හදාගන්න. එතකොට ඒක අවුරුදු තුනම නිකම්ම දුවනවා. ඊට පස්සේ ආයෙ මහන්සි නෑ කැන්වසින් යන්න පොලිටික්ස් කරන විදිහට උඩ ඉගෙන ගන්නවා තේරෙනවා. ඊට වැදගත්ම දේ අවසානයේ ෆෝන් එක පාවිච්චි කරන්න. මේක තමයි ලැබිච්ච ලොකුම ඉක්විප්මන්ට් එක ඔයාට උදේ නැගිටලා WhatsApp group එක ගමේ WhatsApp group එකක් හදාගන්න. පාරේ WhatsApp group එකක් හදාගන්න. Facebook එක පාවිච්චි කරලා canvas එකේ ෆොටෝ එකක් දාන්න.
ඉස්සර පාර ලේසි හැම එකම ටූල්ස් තියෙනවා ෆෝන් එකෙන් වීඩියෝ කර යන්න ටික්ටොක් එකට දාපුවම නිකම් ඔටෝ හැදිලා එනවා තප්පර 60 වීඩියෝ එක ඒක අප්ලෝඩ් කරනවා මේක පාවිච්චි කරන්න මේකෙන් අපි සියලු දෙනාම ඊක්වල් ග්‍රවුන්ඩ් එකකට ගෙනල්ලා තියෙනවා දැන් මොබයිලුත් මේ ෆෝන් එකත් මේ පාර පාවිච්චි කරන්න පුළුවන් තරව දෙක තමයි මට කියන්න තියෙන්නේ අපි විශ්වාස කරනවා හොඳ දෙයක් වෙයි කියලා පවත්පාන ඡන්දෙත් එක්ක මේක හරහා එන පිරිස හොඳ දෙයක් වෙයි කියන අපි සුබ අදහස තියෙනවා පෝට් වෙනුත් ඒකට පොජ්ජන පිරමිඩට සැලකිලි දායකත්වයක් ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා කෙසේ හෝ එන අලුත් පරණ හැමෝමත් එක්ක අපි ගමේ වැඩට මේ හැමෝම සම්බන්ධ වෙන්නේ අන්තිමට අපිට ගමක් හදන එක අපේ ටවුන් එක හදන එකනේ මේගොල්ලන්ගේ අදහස බවට පත් විය යුත්තේ. ඉතින් එතෙන්ට මේ අය අරන් යන එක සබිකරුන් සහ සබිකරින් අරන් යන එක සහ වුන් තිරසාරෝන්ගේ වැඩේ කරන්න දිරිගන්වන එක මම හිතන්නේ පක්ෂ නායකින් විදිහටත් ඒ වගේම ප්‍රජා විදිහටත් අපි හැමෝගෙම වකීමක් ඒ වකීම වලට බැහැර අරින්න බෑ. ඒ හින්දා අපි මේ කතාව අරන් ආවේ බොහොම ස්තුතියි. වෙනද point of view අද අපිත් එක්ක එකතු වුණාට සහ අතිශයින්ම වැදගත් සමහර වෙලාවට පක්ෂය ඇතුලේ ඔබ රහස් විදිහට කතා කරන දේවල් ඔබ විවෘතව කතා කරන කෙනෙක් නිසා ඉතාමත් වැදගත් මේ සංවාදය දෙයක් ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. නැවත ස්තුතියි අපිත් බොහොම ස්තුතියි මේ ඉඩ ලබා දුන්නාට. හරි. අදට අපි පොඩ්කාස්ට් එක අවසන් කරනවා. අපි ඊළඟ එපිසෝඩ් එකකින් නැවත හමු. තවත් සුවිශේෂී දේශපාලන චරිතයක් එක්ක සුවිශේෂී කතාබහක් කරගෙන ඔබට සුබ දවසක්.